මමා කැට්ගේ කිචන් එකේ අලුත් රෙසිපි එකක් එක්ක ඔන්න අපි අදත් ඔයාලා හොයාගෙන ආවා. අද අපි හදන්න යන්නේ ඉතාමත් රසවත් ඇපල් ව්‍යංජනයක්. හැබැයි මේක නිකම්ම ඇපල් ව්‍යංජනයක් නෙමෙයි. අඹ ව්‍යංජනය, ඇඹරෙල්ල ව්‍යංජනය වගේම රසවත් ඇපල් ව්‍යංජනයක්. කෑම කන්න ආසාවක්, ප්‍රියතාවයක් නැතුව ඉන්න වෙලාවකට බත් ටිකක් එක්ක කන්න පුළුවන් රසම රස ආහාරයක්. පිටරටක ඉන්න කෙනෙකුට අඹ ඇඹරැල්ල වෙනුවට ඒ හා සමානම රසයක් තියෙන ආදේශකයක් විදිහටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ සඳහා කොළපාට ඇපල් ගෙඩි කිහිපයක් එකතු කරගන්න ඕනේ. ඇයි අපි කොළපාට ඇපල් ගන්නෙ? මොකද ඒකේ චූටි ඇඹුල් රසයක් තියෙන නිසා. ඊට අමතරව ලොකු ලුණු ගෙඩි කිහිපයක්, අමු මිරිස් කරල් 2-3ක්, කරපිංච සුදු ලුණු තියෙනවා නම්, බෙදපු 3-5 මිරිස් කුඩු, පොල් කිරි කෝප භාගයකුත් එකතු කරගන්න ඕනේ. එළවලු තෙල් ස්වල්පයක් පමණ, කෑලි මිරිස් ලුණු ඇති පමණ, සීනිත් මේකට අවශ්‍ය වෙනවා. එහෙනම් ඔන්න දැන් අපි ලෑස්ති වෙන්නේ මේ ලස්සම රස රෙසිපි එක ඇත්තටම ඔයාලා try කරලා බලන්න. මුලින්ම ඔයාලගේ ඇපල් ටික චූටි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ ලොකු ලුණු ටිකත් පෙති වලට වෙන් කර ගන්න ඕනේ. අමු මිරිස් ටිකත් මේ ආකාරයටම කපාගෙන සුදු ලුණුත් හොඳින් පොඩි කරගන්න. ඊට පස්සේ අර ලෑස්ති කරගත්ත කරපිංච හැමත් සෝදලා තියාගන්න. ඊළඟට මේක යන්න බලාපොරොත්තු වෙන හට්ටිය අරගෙන ලිපේ තියලා ඒකට 3-5 කුඩු මිරිස් කුඩු කහ කුඩු ස්වල්පයක් දාලා චුට්ටක් විතර බැද ගන්න. ඉන්පසු ඒකට එළවලු තෙල් එකතු කරන්න ඕනේ. කපාගත්ත ලුණු, අවු මිරිස් කවලම් කරන්න. ටික වෙලාවකට පස්සේ සුදු ලුණු, කරපිංචක්, කුරුඳු පොතු එහෙම තියෙනවා නම් ඒවා, ගම් මිරිස් කුඩු වගේ දේවල් එකතු කරලා සුවඳ එනකම්ම ටෙම්පරාදු කරන්න ඕනේ. දැන් මේ ඔක්කොටම අර කපාගත්ත ඇපල් කැබලි ටික එකතු කරලා හොඳට කවලම් කරන්න. චුට්ටක් විතර තෙල් එකෙන්ම තැම්බෙන්න ඇරලා ඊළඟට වතුර ටිකක් එකතු කරලා ආයෙත් පියන වහලා තැම්බෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ චුට්ටක් තැම්බීගෙන එනකොට අර ලෑස්ති කරගත්ත පොල් කිරි ස්වල්පයක් අරගෙන ඒකත් මේකට එකතු කරලා ආයෙත් තැම්බෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ ටික වෙලාවකින් ඇති පමණ ලුණු එක් කරලා ලුණු රස බලලා තවත් චුට්ටක් ලිපේ තියලා සීනිත් ඇති පමණ එකතු කරලා ලිපෙන් බා ගන්නට ඕනේ. මෙහෙම බා ගන්න කලින් යාළුවනේ ඔයාලා මේකේ ලුණු රස, පැණි රස, සැර වගේම ඒ අදාළ රසවල් ටික හොඳට තියෙනවද කියලා පොඩ්ඩක් රස බලන්න ඕනේ. හරිද? එහෙනම් මේ රසම රස රෙසිපි එකක් try කරලා ඒක ඔයාගේ පවුලේ සහ ආදරණීයන් සියලුම දෙනා සමග බෙදාගෙන ඔයාලගේ අදහස් යෝජනා මේ හැම එකක්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා යන්න අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් ආදරේ ගිහින් එන්නන් යාළුවනේ.